ඔයා නෝටිස් කරලා තියෙනවද මිනිස්සුන්ට සමහර වෙලාවට ඔයාව අවශ්‍ය වෙන්නේ ඔයාට කතා කරන්නේ එයාලගේ අවශ්‍යතාවයට විතරයි කියලා. එයාලා වෙනුවෙන් ඔයාගේ සැලසුම්, ඔයාගේ විවේකය, ඒ වගේම ඔයාගේ ජීවිතයේ ඇතුළේ තියෙන සාමය මේ හැමදේම කැප කරලා තියෙනව නේද? ඔයා කෙනෙක්ට අවශ්‍ය උදව්වක් කළාට පස්සේ සමහරක් මිනිස්සු හරියට අතුරුදහන් වෙනවා වගේ ඉන්න අය ඔයාට හම්බ වෙලා තියෙනවා. එහෙමනම් අද කතාව ඔයාට. ඔයා හැම මොහොතකම ඕනම කෙනෙක්ට අවైలබල් වුණොත් එයාලට ඔයා ගැන තියෙන වැලියු එක අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ anytime availability එක පස්සේ කාලෙක ඔයාගේ responsibility එකක් බවට පත් වෙනවා. හරි. අපි යමු දැන් කතාවට. මේ ඊතන්ගේ කතාව. ඊතන් ජීවත් වුණේ ඇමරිකාවේ පුංචි කොයිපලක. ඔහු ගමේ නොදන්න කෙනෙක් නැති තරම්. ගමේ කෙනෙක්ගේ වාහනයක් කැඩුනත්, ගමේ ගෙදරක වහලයක් කැඩුනත්, කාට හරි උපදෙසක් අවශ්‍ය වුණ ගමේ ඕනෑම ගැටලුවකදී ඉදිරියෙම ඉන්න කෙනා තමයි ඊතන්. ඊතන් කවදාවත් කිසි කෙනෙක්ට උදව්වක් ඉල්ලුවාම බැහැ කියලා කියන්නේ නැහැ. ඔහු හැම විටම ඕනම කෙනෙකු වෙනුවෙන් පෙනී සිටිනවා. දිනක් ඊතන්ගේ මව ඔහුට මෙසේ කිව්වා. ඊතන්, පුතා, ඔයාගේ ජීවිතේ වැඩි කාලයක් යෙදුවේ අන් අය වෙනුවෙන්. ඔබේ කුඹුරින් භාගයක්ම අස්සනු මැරිලා ගිහින්. අපේ නිවස තාම භාගයට නිම කරපු එකක්. ඒ වගේම අපේ කරත්තේ හොඳටම අබලන් වෙලා. හැම විටම ගමේ සියල්ලන්ගෙන්ම විවිධ කාර්ය වෙනුවෙන් පෙනී සිටින ඔබ ගෙදරට පැමිණි පසු ඇතිවන විඩාබර බව නිසාම ඇඳට වැටෙනවා. පසුදා උදේ කුඹරට යන්න හැදුවත් නැත්නම් ඔබ කුඹරට ගියත් ඔබට එහි වැඩි වෙලාවක් රැඳෙන්න වෙන්නේ නැහැ. ඔබ අනිත් අය වෙනුවෙන් සෑම විටම පෙනී සිටියාට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? ඔහු එවිට මවට මෙසේ කිව්වා. බය වෙන්න එපා අම්මා. දවසක ඔවුන් මගේ කරුණාව තේරුම් ගනීවි. නමුත් ඒ දවස කවදාවත් පැමිණියේ නැහැ. ඊට පසු දින මහා අඳුරු කාලගුණයක් සමග ධාරානිපාත වැස්සක සේයාවක් පැමිණියා. වැස්සට ප්‍රථම ඊතන් ඔහුගේ ගමේ සියල්ලන්ගේම අස්වනු ආරක්ෂිතව ආවරණය කිරීමට උදව් කළා. පසුව ඔහුගේ කුඹුරට පැමිණෙන විට කුඹුරේ අස්වනු සම්පූර්ණයෙන්ම වැස්සට හසු වී තිබුණා. ඔහුගේ හිතට පුදුමාකාර වේදනාවක් සමග එතනම වාඩි වී වැස්සට තෙමමින් කල්පනා කළා. එදින තෙමී ගෙදර පැමිණි ඊතන් දෙස බලා මව පැවසුවේ, ඊතන්, ඔබ හැමෝගෙම අස්වනු බේරගත්තා. හැබැයි ඔබේ අස්වැන්න ඇරෙන්න. ඊතන් කිසිත් පැවසුවේ නැහැ. ඔහු බිදුණු හදවතින් යුක්තව ඔහේ බලන් සිටියා. පසුදා උදෑසන ඔහු කුඹුරට ගියා. ඔහුගේ කුඹුර අසල මැත්තේ වයසක ජෝර්ජ්ගේ නිවසයි. ඊතන් හරිම වේදනාවෙන් ජෝර්ජ් සමග කතා කළා. මට තේරෙන්නේ නැහැ. මම හැමෝටම උදව් කරනවා. ඒත් මට පුදුම හිස් බවක් දැනෙන්නේ. මට වැඩි නිසා මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒත් මිනිස්සු නිසා මට දැන් හරිම මහන්සියි. වයසක ජෝර්ජ් ඔහුගේ කුඹුර ළඟින්ම පහළට ඇදී යන ගඟ පෙන්නලා ඊතන්ට කියනවා, ඊතන්, ඔයාට මේ වතුර පේනවද? එයින් හැමෝටම වතුර දෙනවා. ගස්වලට, කුඹුරුවලට, කුරුල්ලන්ට, සියලු සත්තුන්ට, අපේ ගමේ හැමෝටම. ඒත් මහ වැස්සකදී මොකද වෙන්නේ ඊතන්? ගම් වතුර ඇවිල්ලා මේ හැම දෙයක්ම විනාශ කරලා දානවා. කලින් මේ වතුර නිසාම පෝෂණය වුණු සත්තු, ගස්කොළ, ගමේ වැසියෝ මේ වතුර ප්‍රමාණය අධික වීම නිසාම විනාශ වෙලා යනවා. ඒකට හේතුව සීමාවක් නැතිකම. ඊතන්, ඒ විදිහටම කරුණාවන්තකමටත් සීමාවක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක self destruction එකක්. ඒ කියන්නේ සොයන් විනාශයක් බවට පත් වෙනවා. සෑම කෙනෙක් වෙනුවෙන්ම සෑම මොහොතකදීම පෙනී සිටීම නවත්වන්න. ඔබට ඔබේ ජීවිතය ඇතුලේ විශේෂ තැනක් දෙන්න. ඊතන් ඊළඟ දවස් 7 ඇතුළත ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ඔයාගෙන් උදව්වක් ඉල්ලන පරක්කුවට "Okay, yes I will" කියන වචන ටික කියන්න එපා. අත්‍යවශ්‍යම දෙයකදී ඇරෙන්න අනෙත් අවස්ථාවලදී Tamanට මුල් තැන දෙන්න. මම ඔබට ටිකකින් පිළිතුරක් දෙන්නද? මට අද නම් එන්න විදිහක් නැහැ. හෙට මම ඔබට උදව් කරන්නම්. සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ.
ඊදන් බය නැතුව තමන්ට බැරි අවස්ථාවේ තමන්ට බැරි බව කියන්න. ඒකට හයියක් තියෙන්න ඕනේ. ඒ සඳහා ශක්තිමත් පෞරුෂත්වයක් හදාගන්න. ඊදන් ජෝර්ජ් කියපු කතාව ගැන ගොඩක් කල්පනා කරා. පසුදා ඊතන්ගේ මිතුරෙක් වන ජේකොබ් ඊතන් සොයාගෙන කුඹුරට ආවා. ඔහුගේ බැටළුවාට බෙහෙත් කිරීමට ඊතන්ට ඔහු සමග යාමට පැමිණෙන ලෙස ජේකොබ් කිව්වා. නමුත් ඊතන් වෙනදා මෙන් කියන පරක්කුවට තමන්ගේ වැඩේ අතරමඟ නතර කරලා ඔහු සමග ගියේ නැහැ. ඔහු ටිකක් කල්පනා කරා. සමා වෙන්න ජේකොබ්. අද හවස් වනකොට හෙට බීජ දැමීමට හැකිවන පරිදි පස සකස් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. වල් පැලෑටි ටික ඉවත් කොට පස සැකසීම අද හවස් වන විට මා ඉවර කළ යුතුයි. ඒ නිසා අද මට ඔයත් එක්ක යන්න එන්න බැරි වේවි. ජේකොබ් පුදුමයෙන් ඊතන් දෙස බැලුවා. නැවත ඊතන්ගේ ප්‍රතිචාරයක් නැති නිසා ඔහු යන්න ගියා. ඊතන්ට ඒ මොහොතේ තරමක හිත් ඇවුලක් දැනුණා. නමුත් ඊතන් ඔහුගේ වැඩේ දිගටම සිදු කළා. හවස ඉර බැහැගෙන යනකොට ඔහු පළමු වරට ඔහුගේ කුඹුරේ සම්පූර්ණයෙන්ම වගා කිරීමට සුදුසු මට්ටමට පත් කළා. ඊතන්ට කවදාවත් නොදැනුණු අමුතු සතුටක් දැනුණා. ඔහුට උදෑසන සිදු වූ සිදුවීම පවා අමතක වුණා. ඔහුට දැනුණා ඔහු ඔහුගේ ජීවිතේ එක පියවරක් තැබූ බව. ඒක හරිම ආඩම්බරකාර හැඟීමක්. ඒ හැඟීමේ රස ඊතන්ට දැනෙන්න පටන් ගත්තා. 4 වෙනි දවසේ මහ වර්ෂාවක් ආවා. එදින ඊතන්ට තේරුම් ගියා ඔහුගේ නිවසේ වහලේ කොතරම් සිදුරු තියෙනවද. මොකද ගොඩක් දවසට මෙවැනි දවස්වල ඔහු හිටියේ අනෙක් අයට උදව් කරමින්. 7 වෙනි දවස වන විට ඊතන් තනියම බංකුවක් උඩ ඉඳගෙන ඔහුගේ සරුසාර කුඹුරය සහ නිවස දෙස බලමින් මේක වෙන්නේ නැති self respect කියන්නේ. ඒක හරිම සාමකාමී හැඟීමක් කියලා ඔහුටම පවසා ගත්තා. දිනෙන් දින ඔහු වෙනුවෙන් වැඩ කරද්දී ඔහුගේ ජීවිතය වෙනදාටත් වඩා වෙනස් වුණා. අවුරුදු 2ක් යන විට ඔහු ගමේ බොහෝ කුඹුරු මිලට ගත්තා. ඔහුගේ බාගෙට හදලා තිබ්බ පුංචි නිවස තිබුණු තැන දැන් තියෙන්නේ විශාල නිවසක්. ඔහුට වැටහුණා ඔහුගේ කාලයේ වටිනාකම. ඒ කිව්වේ ඔහු වෙනුවෙන් ලබා දෙන කාලයේ වැදගත්කම. දැන් ඔහු ගමේම ලොකු ධනපතියෙක්. ඒ නිසා වෙනදාටත් වඩා ලොකු පිරිසක් ඔහු වටේ සිටිනවා. ඒ වගේම ඔහු සතු අතිරික්ත මුදල් වලින් වෙනදාට වඩා ඔහු හැමෝටම උදව් කරනවා. මිනිස්සු ඔහුට ගරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ කුඩා ගැටලු තවදුරටත් ඊතන් වෙත ගෙන ගියේ නැහැ. ඔවුන් ඒවා තනියම විසඳා ගත්තා. මට මේ කතාව ඇතුලේ කියන්න ඕන වුණ වැදගත්ම දේ you stop saying yes to everyone, finally said yes to yourself. අපේ ජීවිත ඇතුලේ අපි හැමෝටම available character එකක් වීම තුළ අපි නොදැනුවත්වම අපේ වටිනාකම අඩු වෙනවා වගේම self distraction ඒ කියන්නේ සොයන් විනාශය වෙත ලං වෙනවා. ඒ නිසා අවශ්‍ය තැනදී නිර්භීතව no I can't කියන්නත් හයියක් තියෙන පුද්ගල පෞරුෂත්වයක් නිර්මාණය කරගත යුතුයි. කාගේවත් හිත රිදෙයි කියලා තමන්ට හැකියාවක් නැති මට්ටමේදී පවා yes කීම තුළ ඔබේ සියතින්ම ඔබේ ගෙල සිර කරගන්නා බව හොඳින්ම මතක තබා ගන්න. මුලින්ම ඔබව ගොඩනගා ගන්න. පසුව ඔබේ මට්ටමට පැමිණීමට අන් අයට උදව් කරන්න. ඒක ඔබ අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. එදාට අද අපි මේ අහපු ඊතන්ගේ කතාව වගේම ඔබ බලාපොරොත්තු වෙන පිරිස, ඔබ බලාපොරොත්තු වෙන ගරුත්වය, සතුට, සැනසීම, ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන සාමය මේ හැමදේම ඔබ ළඟ අනිවාර්යෙන්ම පවතිවි. ඉතින් විශ්වාස කරන්න ඔබත් ඒ වගේ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන පුද්ගලයෙක් වෙන්න.